ළමයි අපි අද හදන්න යන්නේ කටරහට කන්න පුළුවන් තක්කාලි හොද්දා. බලමුකෝ අපි කොහොමද හැදෙන්නේ කියලා. මේක හොඳයි උණ හැදිච්ච වමන යන අයට බත් කන්න බැරුව ඉන්නානේ. ආන්න ඒ වගේ අයට මේක ගොඩක් හොඳයි. හොඳට රහට කන්න පුළුවන්. දැන් නම් අපි දාපු තක්කාලි ලුණු මිරිස් එහෙම හොඳට තැම්බිලා තියෙන්නේ. තක්කාලි හදිසි හැදීමට ගන්නා අමුද්‍රව්‍ය. තක්කාලි ගෙඩි 10ක්, ලුණු, කරවල, සුදු ලුණු, මිරිස්, කුරුඳු, කරපිංචා, රම්පේ. තව ලුණු සල්පයක්, කහ, මිරිස් කුරු ටිකක්. අපි දැන් භාජනයක් අරගෙන ඒකට මේ ටික දාගන්නවා. මුලින්ම තක්කාලි ටික දාගන්නවා. ඊට පස්සේ කපාගත්තු ලුණු ටික, සුදු ලුණු ටික, කරවල, මිරිස්, කුරුඳු, රම්පේ, කරපිංචා. දැන් මිරිස් කුඩු කහ ලුණු ඒ ටික දා ගන්නවා සේරම. දැන් අපිට තියෙන්නේ පොල් ටිකක් ගාගෙන දිය කිරි ටිකක් හදලා දාගන්න. ගාගෙන ඉවරයි. දැන් තියෙන්නේ මිටි කිරි සහ දිය කිරි හදා ගන්න. වතුර චුට්ටක් දාලා මිටි කිරි ටික නම් හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ දිය කිරි හදාගෙන ඒක අපි එළවලු දාගත්ත භාජනයටම දාගන්නවා. දැන් අපි දිය කිරි ටික දාගන්නවා භාජනයට. අපි දැන් නිපේ තියාගන්නවා. දැන් ඉතින් පියනකින් වහලා චුට්ටක් තැම්බීගෙන එනකම් බලන් ඉන්නවා. ඉතින් යාළුවනේ අපේ පැත්ත නම් බුලත් කොලත් 3යි 4යි 5යි ඒ වගේ යන වෙනස් වෙයි. ඔයාලා පැත්තේ ගානක් කොහමද කියලා කමෙන්ට් කරන් යන්න බලන්න. දැන් නම් දලු කාලේ මේ දවස්වල පොඩ්ඩක් වහිනවා. දැන් නම් අපි දාපු තක්කාලි ලුණු මිරිස් එහෙම හොඳට තැම්බිලා තියෙන්නේ. කැමති කෙනෙක්ට පුළුවන් මේකේ ඉස්ම හිඳෙනකම්ම තියලා මිටි කිරි ටික දාගන්න. අපි දැන් හැදුවේ දැන් මිටි කිරි ටික දාගන්න. මිටි කිරි ටික දාගත්තට පස්සේදී කිරි ටික කැට ගහන නොදී හොඳට හැමතිස්සෙම හැඳි ගන්න ඕනේ. හොඳ සුවඳකුත් එනවා. දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. අපි දැන් ලිප ඔෆ් කරගෙන සාමාන්‍ය විනාඩි 5ක් විනාඩි 2ක් විතර හොඳට කාල් ගානවා නැත්නම් කිරි ටික කැටි ගහනවා. ළමයි මේ තමයි අපි හදපු තක්කාලි හොද්ද. ඔයාලත් හදලා කාලා කියන්නකෝ. මතක ඇතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්. බයි බයි.